හෙලෝ යාළුවනේ ඔයගොල්ලෝ අදත් එකතු වෙන්නේ මොබයිල් සෙටින්ස් YouTube channel එකත් එක්ක. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එක ස්ටෝරේජ් ෆුල් වෙලා නම් ඒ ස්ටෝරේජ් ෆුල් වෙලා තියෙන හේතුව දැනගන්න පොඩි ට්‍රික් එකක් ගැන. ඉතින් ඔයගොල්ලන්ට මේකට කිසිම ඇප් එකක් ඕන වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඕන වෙන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් සෙටින්ස් ඇප් එක විතරමයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයගොල්ලන්ට මතක් කරන්න ඕනේ මගේ YouTube channel එකට අලුතෙන් සෙට් වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරලා සෙට් වෙන්න කියලා මතක් කරනවා. අපි යම් වීඩියෝ එකට. ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ ඔයගොල්ලෝගේ ෆෝන් සෙටින්ස් ඇප් එක මේ විදිහට ඕපන් කරගන්න ඕනේ. ඕපන් කරගත්තට පස්සේ ඔයගොල්ලෝ ෆෝන් එකේ ස්ටෝරේජ් කියන ඔප්ෂන් එක හොයාගන්න ඕනේ. ඉතින් ඔයගොල්ලන්ට එහෙම ස්ටෝරේජ් කියන ඔප්ෂන් එක හොයාගන්න බැරි වුණොත් මේ උඩ සර්ච් බාර් එකේ සර්ච් කරලා ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. හොයාගත්තට පස්සේ ඔයගොල්ලෝ ස්ටෝරේජ් කියන ඔප්ෂන් එක ඇතුළේ මේ විදිහට යන්න ඕනේ. ගියාට පස්සේ ස්ටෝරේජ් කියන ඔප්ෂන් එක ඇතුළේ තියෙනවා user data කියලා ඔප්ෂන් එකක්. ඉතින් ඔයගොල්ලෝ මේ user data කියන ඔප්ෂන් එක ඇතුළට ගියාට පස්සේ ඔයගොල්ලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් ඔයගොල්ලෝගේ ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙලා තියෙන්නේ මොනවලටද කියලා. ඉතින් දැන් මගේ ෆෝන් එකේ නම් මෙතන ඇප්ලිකේෂන් වලට තමයි හොඳටම ඊඩ අරන් තියෙන්නේ. ඒ කියන්නේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් කියන්නේ යාළුවනේ ඔයගොල්ලෝ Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරලා තියෙන ඇප් වලට. ඉතින් ඇප් වලට තමයි මගේ ෆෝන් එකේ වැඩියෙන්ම ස්ටෝරේජ් එක ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ ඊට ප්‍රමාණය. ඉතින් මං හිතනවා මේකත් ගොඩක් කට්ටියට වටින වීඩියෝ එකක් වෙන්න ඇති කියලා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකත් ගොඩක් කට්ටියට වටිනවා ඇති කියලා. ඉතින් වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, අලුතෙන් සෙට් වෙන කෙනෙක් ඉන්නවා නම් channel එක subscribe කරන්න. එහෙනම් අද මං ගිහින් එන්නම්. goodbye.